ආයුබෝවන්. ප්‍රියා. අපි වෙනද වගේම වැඩසටහනට අලුත් දේවල් එකතු කරනවා. ඉතින් අද අපි කතා කර යුතු මාතෘකාවක් තියෙන ප්‍රියා අපි අද කා සම්බන්ධ ප්‍රියාවත් කතා කරන්න බලාපොරොත්තු. අපි ඉස්සර නම කියන්නේ නැතුව අපි යාගේ වීඩියෝ එකක අපි හඬපටේ විතරක් අපි දාලා පෙන්නමු මෙයා අඳුරනවාද කියලා බලන්න කියමුකෝ අපි ඉස්සෙල්ලම. මේ පුද්ගලයා අඳුරනවද? තමයි හොඳට දන්න කියන පුද්ගලෙක්. අපි එහෙනම් ඉස්සෙල්ලා යාගේ ප්‍රසිද්ධ පුද්ගලෙක්. අපි අහලා බලමු යාගේ. අහලම් බලමුකෝ අපි. ඉතින් ජ්‍යොතිෂය ඇත්තක්ද බොරුවක්ද? ඇත්තටම ජ්‍යොතිෂය පිළිගන්න පුළුවන් මන්දබුද්ධි කිව්ව විතරයි. සාමාන්‍යයෙන් කියන ජ්‍යොතිෂය කියන්නේ බොරුවක් කියලා. ජ්‍යොතිෂය ඇත්තක් කියලා පිළිගන්න සාක්ෂි නැහැ. මේක විද්‍යාත්මක නැහැ. මේක සීස කරන්න පවා නැකත් හදාගන්න කාලයක් මේක. දුරිතර තාරකා විද්‍යාවට පදනම වෙන්නේ ජ්‍යොතිෂය. ජ්‍යොතිෂය ඇත්ත නම් ඇයි මේ සබ්ජෙක්ට් එක වෙන්නේ? අද ජ්‍යොතිෂවේදී, ඒ කියන්නේ මම කියන්නේ මාත් ඇතුළු ජ්‍යොතිෂවේදීන් ගණන් හදන්නේ පෘථුවිය නිශ්චලයි පෘථුවිය වටේ මේ ටික කරගෙනවා කියන්නේ. මේ ප්‍රවේශයම වැරදි. එහෙම නැති තාරකාවක් කොහොමද මිනිස්සුන්ට බලපෑම් කරන්නේ? ඕගොල්ලෝ කියන්නේ ජ්‍යොතිෂය පිළිගන්න අයට ප්‍රතික්ෂේප කරන අයට නිශ්චිත පදනමක් නැහැ. සම්ප්‍රදාය ජ්‍යොතිෂ ප්‍රතික්ෂේප කරන ගොඩක් අය පළවෙනි ළමයා හම්බුනහම කේන්දර හදන්න යනවා. ජ්‍යොතිෂය කියලා කියන්නේ ඇත්තම සුවිඩ සයන්ස් එකක්. එහෙම නැත්නම් ව්‍යාජ විද්‍යාව. එහෙම නැත්නම් බොරුවක්. පිළිවිදිත්වයේ අපේ මේ ප්‍රධාන මේ චෛත්‍ය තුන. වර්ණිසය අපේ ගිරිය ජේතවනේ. මේ තුන මේ කොරායන්ගේ පදපටියේ තාරකා තුනත් එක්ක ගණිතමය වශයෙන් සමපාත වෙනවා. ඒ කියන්නේ ඒකට නම්බයක් කියලා කියන්න බෑ. මේ ජ්‍යොතිෂකාරයෝ කියන බලාපොරොත්තු විශ්වාස කරන්න බෑ. ළමයේ උපදින වෙලාවේ ඒ ළමයාට බ්‍රහස්පතිය ඇති කරන ගුරුත්ව බලයට වඩා වැඩි ගුරුත්ව බලයක් ඇති කරනවා. එතන ඉන්න වෙනස්කම්. ලක්ෂණ 12ක් නෙමෙයි ලක්ෂණ 13ක් තියෙනවා. ජ්‍යොතිෂයේදී අප්‍රේල් 13 හෝ 14 තමයි සූර්යයා මේෂ රාශියේ එනවා කියලා සලකන්නේ. හැබැයි පිළිගත් තාරකා විද්‍යාත්මක ප්‍රමිති නිර්ණායකයන්ට අනුව ඇත්තටම සූර්යයා මේෂ රාශියේ එන අප්‍රේල් 17 හෝ 18. මේ අභියෝගය අද දක්වා කිසිම ජ්‍යොතිෂවේදියෙක් බාර අරගෙන නැහැ. මම කියන්නේ ජ්‍යොතිෂවේදියෙකුට මේකත් කරන්න බැරි නම් මේ මගුල ගැන අපි කතා කරන්නේ තේරුමක් නැහැ. දැන් මං කිව්වොත් එහෙම ඔයා ගියාත් මේ සිංහරාජ වනාන්තරේ හැකරැල්ලෙක් වෙලා හිටියා කියලා ඔයා මොන්නේ කියන්නේ? සෙන්සුරුගේ චුම්බක බලපෑමයි කේතුගේ චුම්බක බලපෑමයි කියලා මොකක්ද මගුලක් වෙනවලු. කතෝලිකයන් දැන් මේ පැත්තට නැඹුරු වෙලා තියෙනවද? තියෙනවා. ශාල්ලක. ඒ සෙනසුරුගේ ගුරුත්වාකර්ෂණය හින්දා ඔයාගේ කතාද කැඩෙන්න විදියක් නැහැ. ඔයාගේ අතපය කැඩෙන්න විදියක් නැහැ. ඒ සෙනසුරුගෙන් බලපෑමකට ලක් වෙන ඔයාගේ අල්ලපු දෙන්නේ මොනසෙට එහෙම නොවෙන්නේ. තේරුම් ගන්න කවුරු හරි ලංකාවේ ජ්‍යොතිෂකාරයෙක් කියනවනම් ජ්‍යොතිෂයේ මාර විද්‍යාත්මකයි සයන්ටිෆික් මම මේ සයන්ස් එකෙන් කියන්නේ කියලා ඌ පට්ට කරේ. මම කිව්වොත් සෙනසුරුගේ චුම්බක බලපෑම මැජික් දාලා වෙනස් කරන්න පුළුවන්. ඔයාට අපල වෙන සෙනසුරුගේ චුම්බක බලපෑම කියලා දැන් ඉන්න පොඩි උන් කරා මූ චැට් GPT කියලා අහනවා මේ සෙනසුරුගේ මේ චුම්බක බලපෑම කොච්චරද කියලා. අනිපයි කවුනාදලා මේ බොන් කතා කියන්න එපා. මොකද මේ අලුත් ළමයි එක්ක මේ අලුත් ළමයි එක්ක සෙල්ලම කරන්න බෑ. ජ්‍යොතිෂය කියලා කියන්නේ ව්‍යාජ විද්‍යාව. ජ්‍යොතිෂය පිළිබඳ බෞද්ධ මතය වැදගත් නෑ කියන එකයි මම හිතන්නේ. මේ ජාතක පාළියේ තියෙනවා අත්ෝවත්තසනක්කත්තා තිකරිසන්තරකා කියලා කවුටිල කියනවා අර්ථවර්තක්ෂ නක්ෂත්‍රක් කිංකරිසන්තරකා. මේ දෙකම කියන්නේ බුදුහාමුදුරුවෝ නම් බුදුහාමුදුරුවෝ මාර බොරුකාරයෙක්. එකක අපිට කියන උඹල නැකත් බලලා වැඩ කරන්න දෙපා නැකත් බලලා වැඩ ගන්න ඕනේ කියලා. එයා නැකතක් කරලා ඉන්නවා සම්බන්ධ වෙන්නේ. මොකද මේක මහින් වාද්දගේ සරමුසල වයින්වත් දෙන්නේ කාගෙන්වත් මේකයි. ඔන්න ඔබේ ඇත්ත කතා. එහෙනම් ඔයගොල්ලෝ දැන් කවුද කියලා සමහරවිට දන්නව ඇති නේද? කටහඬ පුරුදු කටහඬක්. කටහඬ පුරුදු කටහඬක්. සමහරවිට ඔයගොල්ලෝ එතුමා ළඟට ගිහිල්ලා ඇති ඔයගොල්ලගේ අදහන පොඩ්ඩක් පරීක්ෂා කරගෙනනේ. එතකොට එතුමා මාර කතන්දරක් කියලා ඇතිනේ. අර සෙනසුරු වක්‍ර වෙලයි ඔයගේ කතන්දර ටික කියලා ඇති. කියලා හැබැයි අන්දපු ඇන්දිල්ලෙන් ලංකාව හිටපු අන්දනෙවුන්ගේ හොඳම ඇන්දිල්ල අන්දලා තියෙන්නේ. හොඳටම කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි ඉන්දික තොටවත්ත මහත්තයා. මේ අපි ඔයගොල්ලන්ට මෙහෙමයි. අපි මෙහෙම යෝජනාවක් කරනවා. දැන් මෙච්චර කාලයක් ඔයගොල්ලෝ ගියා නම් ඉන්දික තොටවත්ත මහත්තයා ළඟට අඳානක් උස්සගෙන බලන්න. හරිද? කේන්දරයක් හදාගන්න. නැගත් හදාගන්න ගියා නම් මින් ඉදිරියට ඔයගොල්ලන්ට යන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මොකද ගිහිලා වැඩක් නැහැ නේද? මෙතුමා අපි නෙමෙයි කියන්නේ. එතුමාම කියනවා මේක බොරුවක්, පට්ටපල් බොරුවක් මේක ඈ. අපි නෙමෙයි මේ කමල් කියන්නේ නේ මෙතුමාමට කියන්නේ. නෙමෙයි මේගොල්ලෝ යාම කියන්නේ එයාම ප්‍රසිද්ධ වෙන්න ආවෙත් ජ්‍යොතිෂයරා ඉන්නකටවත් ඊට පස්සේ දැන් එයාගේ කටින් මෙයා කියනවා ඒක බොරුවක් කියලා. පට්ටබල් බොරුවක් කියලා එතුමා කියනවා. දැන් අනිවාර්යෙන් දැන් අපි දන්නේ නම් අපි නම් ඉන්දිකතොරත් මහත්තයව දැනගත්තේ ඔය අඳහන් බලන ටීවී ප්‍රෝග්‍රෑම් වල එතුමා ඇවිල්ලා කතා කරපු සින්දුවීම් නිසා තමයි අපි ඉන්දිකතොරත් මහත්තයව අඳුරගත්තේ. එහෙනම් අපි දන්නේ නැහැ අපි මේ වෙනකන් ඉන්දිකතොරත් මහත්තයව අපි මොන්ට මොන කතා කරලත් නැහැ, හම්බෙලත් නැහැ, අපි කවුද කියලා දන්නෙත් නැහැ. අපි දැනගත්තට එතුමා දන්නේ නැහැ අපි කවුද කියලා. අනිවාර්යෙන් කෝල් එකකින්වත් කතා කරලා නැහැ. අපිට එතුමා ගැන කිසිම ගැටලුවකුත් නැහැ. අපිට සම්බන්ධ එතුමා කිසිම වචනයක් ප්‍රකාශ කරලත් නැහැ. අපිට බැනලත් නැහැ. අපිට එහෙම කිසිම අවුලක් නැහැ එතුමාත් එක්ක. නමුත් මෙහෙම එකක් තියෙනවා. අපි එතුමන්ට බයිනවත් නෙමෙයි මේ. එතුමා කියන කතන්දරත් එක්ක
තමයි අපි මේ කතා කරන්නේ. ඔව් අනිත් එක තමයි මේ එතුමා දැන් ඒ විදිය ප්‍රකාශයක් කරන්නේ සමස්ත ජෝතිවේදීන්ටම ගහන මරු පහරක් කියලා තමයි අපි නම් දකින්නේ. ඔව්. මොකද හේතුව මේ අපිට නෙමෙයි ඔක පහර වදින්නේ. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය. නමුත් අපි නෙමෙයි මේ කතා කරන්නේ. මේ සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය කතා කරන්නේ. නමුත් අපි එතුමා ගැන කතා කරන වෙන මොකුත් නෙමෙයි. එතුමා ගැත්තොත් බුද්ධ ආගම ගැන කතා කරනවා. එතනින් ගියාට පස්සේ ක්‍රිස්තියානි ආගම කතා කරනවා. වෙනත් ආගම ගැන කතා කරනවා. එතකොට ක්‍රිස්තියානි බයිබලයේ සම්බන්ධව කතා කරලා අපිට බැලුවට පස්සේ අපිට තියෙන ගැටලුව තමයි මෙතුමා කවුද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. හැබැයි මෙහෙම තර්කයක් තියෙනවා කමල්. සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ගත්තොත් ඉන්දියතොටවත් මහත්තයාගේ ඇත්තටම එතුමාට ඇස් දෙක පේන්නේ නැති එක හරි කනගාටුයි. නමුත් එතුමා ඒ තත්ත්වේ ඉඳලා එතුමාට මාර දැනුමක් තියෙනවා. ඒ දැනුම ඒ කියන්නේ ප්‍රයෝජන ඇති දෙයකට පාවිච්චි කරන්න හොඳ නැහැ. දැන් වටින දේවල් වලින් ඇත්තටම සමාජයකට වැදගත් කරුණක් නැහැ ඉතින් ඇත්තටම කියනවා. ඇත්තටම දැන් එතුමාම කියන ප්‍රකාශයදී අපි එයාම හොඳයි කියලා එයාම නරකයි කියනවා. නරකයි අපි එතුමාට රෙස්පෙක්ට් කරන එක එතුමාට ඇත්ත එක පේන්නේ නැතුව එතුමා ඒ ගහන එතුමා තියෙන දැනුමත් එක්ක එතුමා ඒ ආපු තැන ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට ඒ ගැන කිසිම කුහකකමකුත් නැහැ. අනිත් එක මේ අපිට බැනලත් කලින් දාලා තිබුණා කමෙන්ට් වගේක් නේද? ඔව් ඒ අපි ධර්ම සම්බන්ධව කතා කරලා ධර්ම විකෘති සම්බන්ධව කතා කරලා අපිට තියෙන දැනුම මොකක්ද කියන එක. ඔව්. ඔබ කියපු කතාව ඇත්ත සමහරවිට අපිට ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරුවේ සමාජයට කියන දේවල් ගැන විතරයි අපි කතා කරුවේ. ඔව් ගොඩක් අර මේකෙත් ඉන්දිකතොරවත් ජ්‍යොතිෂ විතරක් නෙමෙයි. එතකොට බුදුදහම පවා එයාගේ ඒ මතය අනුව විකෘති කරමින් යන්නේ ඇල්ලුවට ලක් කිරීමක් කරනවා. කියන්නේ එයා විතරක් නෙමෙයි තව ඉන්නකොට දෙන්නේ. ඔව් ඉන්නවා. ඉතින් අපි ධර්ම විකෘතියෙන් අපි ඒ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට ධර්ම විකෘතියේ එකපාරම ගින්න බෑ. මොකද ප්‍රශ්න විවිධයි. ඒ ප්‍රශ්නට උත්තර සපයන්න ඕන විවිධ විදියට. එකපාරම ඔක්කොම දෙන්නත් බෑ. එහෙම නැහැ. අපිට තේරෙන්නේ වැඩි යාළුවට අහගෙන ඉන්න තේරෙන්නේ. අපි අනිත් එක තමයි අපි කතා කරනකොට තේරෙන භාෂාවෙන් අපි අතර කතා කරන විදියටයි අපි කතා කරන්නේ. ඒක නිසා අපි කියන්නේ මෙහෙමයි ඉන්දිකතොටවත් මහත්තයාගෙන් ඔයගොල්ලෝ අදානක් බැලුවනම් කේන්දරයක් බැලුවනම් කරුණාකරලා යන එතුමා හැබැයි මේක නොමිලේ බැලුවා නම් එතුමා එක ගැටලුවක් වෙන්නේ නැහැ කමල්. සල්ලි දීලා බැලුවා නම් ඔන්න ඔයගොල්ලන් අන්දපු එකම මිනිස්සෙක් මෙයා. මොකද දැන නොදැන නෙමෙයි දැන වංචාවක් කරපු පුද්ගලයෙක් ඉන්දිකතොටවත් කියන්නේ Taman බලපු කේන්දරේ පට්ටපල් බොරුවක් කියලා කියපු මිනිස්සෙක් තමයි තමන් මිනිස්සුන් අන්දලා තියෙන එක තොටවත් මහත්තයා තමයි හොඳටම වංචාව කරපු පුද්ගලයා. හැබැයි මේ නඩුවක් එහෙම දානවා නම් දැන් දාන්න පුළුවන්. මොකද සල්ලි වියදම් කරලා ජ්‍යොතිෂයේ බලලා එහෙම කරලා එයා නෑ කියනවා නම් ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරපුවාට ඉතින් මුදල් පැත්තේ වංචාව සම්බන්ධයෙන් නඩුව යන්නත් බෑ ප්‍රියා. මම හිතන්නේ ඒගොල්ලෝ අපි නඩුව කැමැත්තෙන් නෑ. මම කියන්නේ එහෙම නෙවෙයි. ඒගොල්ලෝ කැමැත්තෙන්ම ගිහිල්ලා කියන්නේ නඩුව හොඳම දේ තමයි නේද එතුමා හොඳම නඩුව තමයි එතුමා ළඟට යන්නේ යන්නේ ඇත්තටම ඉතින් එතුමා කියනවානේ ඒක බොරු කියලා. බොරු නම් ඇත්තටම එතුමා කියනවා නම් බොරු නම් අපි අඳානක් බලලා වැඩකුත් නැහැ. ඔව්. කේන්දරයක් හදලා වැඩකුත් නැහැ. නේ කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. ඉතින් මේ සබ්ජෙක්ට් එකේ ඉන්න පුද්ගලයෙක්ම කියනවා නම් ප්‍රසිද්ධියේ මේක පට්ටපල් බොරුවක් කියලා මිනිස්සු යන්නේ මෙතනට. ගයක් හදන්න අත්විවරමක් කපන්න වෙලාව බලලා වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ නේ මෙතුමා කියන විදිහට. අනිත් එක මේ සම්බන්ධව කතා කරනවනේ කවල් මේ කමලුයි මේ අපි දෙන්න නෙමෙයි කතා කරන්න ඕනේ මේ ජෝතිවේදීන් සම්බන්ධව ඉන්නවා. දැන් ප්‍රවීණ කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ තව මේක ඉගෙන ගන්න කට්ටියක් ඉන්නවා. මේ සබ්ජෙක්ට් එකේ ඉන්න සෑහෙන පිරිසක් මේ රට තුල ඉන්නවා. ඉතින් මෙතුමාලා දැන් මේක කතා කරන්න ඕනේ. ඒවනේ මෙතුමාලට පුළුවන් මෙතුමානේ මේ සම්බන්ධ මෙතුමාලට එන්න පුළුවන්. ඉතින් අපි කතා කරන මේක අපිට අහගෙන ඉන්න බෑ ඇත්තටම. මොකද මිනිස්සු මුලා කරනවනේ. වංචාවක් නෙමෙයි. මෙතන මේ ඕඩියෝ එක මෙයාලට ඇහුණනේ නේද? ඔව් ඕඩියෝ එක. සාමාන්‍ය ළමයා ඉපදෙන කොටත් එතන නර්ස්ගේ ප්‍රශ්නයක් එතන ඇති වෙනවා කියලා නේද? නර්ස්ගෙත් මේ දැන් සාමාන්‍ය නේද? ඉතින් නර්ස් ළමයා අම්මා වෙන්න බෑ. ඒක වෙන්න බෑ. අමාරු කතන්දරත් එක්ක බැලුවම හරි පිළිකාවක් අපිට හරි ප්‍රශ්නයක් ඒක මෙතුමාට ගහනවා අපි මඩ ගහනවා නෙවෙයි. එතුමාගේ ප්‍රකාශය තමයි අපි මේ අර නර්ස්ගේ කතාවත් එක්ක ප්‍රියා මේ දැන් රජ කාලේ අපි දන්නෝනේ රජ කාලේ ඒ කාලේ වෙනකොට මේ සාමාන්‍ය වැදුම් ගේනේ ළමයි බිහි කරන්නේ. හොස්පිටල් එකේ නෑ වැදුම් ගේනවා. ඒකට කාන්තාව ප්‍රමාණයක් විතර ඉන්නෝනේ. හැමෝගෙම තියෙන අපල දුබලතා ඒ ප්‍රශ්න බලපානනේ. එහෙනම් රජ වෙන්න බෑනේ. කියන කුමාරයෙක්ට. එහෙම වැදුම් ගේ විතරත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දැන් මෙතුමා කියන විදිහට නම් ඉතින් කොහොමත් ඇත්තටම බැලුවා මේ ඉදිරි අනාගතයේදී අපිට අහදානක් බලලා වැඩක් නැහැ. කියන්නේ අපිට තේරෙන විදිහෙන් නම් ඉතින් හත්තලා මේ සබ්ජෙක්ට් එකේ අනිත් එක ඉන්දිකතොටවත් කියන මහත්මයා මේ කරලියට එන්නෙත් මේ අන්ධහන් සම්බන්ධ මිනිස්සු අතරට යන්නේ. වෙන දෙයක් ඉස්සෙල්ලම යන්නේ එතුමා එතනින් මිනිස්සු ජනප්‍රිය වෙන්නේ එතනින්. මම නම් කියන්නේ කාපු බත් පතේම රේලා එක ගාගත්තා කියලා මම නම් කියන්නේ.
ඔය ඉතින් ඇත්තටම කියනවා නම් කැතයි ලැජ්ජයි හිරිකිතයි ඉතින් දොටවත් මහත්තයෝ මොකද හේතුව තමන් හම්බු කරන් කාපු තැනේ තමයි යම් කිසි මුදලක් උපයා ගත්තු තැනට ওই විදියට ගරහන එක නම් ඇත්තම කනගාටුයි. සමහර ඉන්නෝ ඉතින් ඉන්දික දොටවත් මහත්තයා උඩ තියලා කතා කරන මිනිස්සුත් ඉන්නවා. අපි ඒගොල්ලන්ටත් කියන්නේ මෙහෙමයි ඔය වගේ මිනිස්සුන් එයා කියන දේ ඇත්ත කියලා කෙලින්ම කතා කරලා කියන එක තමයි මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා මෙයා කියන්නේ සත්‍යය කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඒක කියන්නේ මේක දැන් මම ගොඩක් දේවල් දැකලා තියෙන ඉන්දික තොටවත් කියන පුද්ගලයා මේ සාමාන්‍යයෙන් දේවල් තර්ක ගේනවා. ඉතින් අපි එතුමා අර ඔප්පු කරන කියන්නේ ඒක ඔප්පු කරන්න ඕන. මම දැක්කා ඒක තරකදී අර යම්කිසි ප්‍රසිද්ධ නාලිකාවකදී එතුමා කරනවා අර මොනවාද පෙට්ටි තුනක තියෙන දේවල් සම්බන්ධව කියනවා නේද? තවත් මම දැක්ක තවත් එක්තරා මාධ්‍යයකදී එතුමාට කියන පෙට්ටි තුනක් කියලා මේ තුනේ තියෙන්නේ මොනවද කියලා එතුමා ඒක ප්‍රකාශ කරගන්න බෑ. ඇත්තටම අපි කියනවා මේ වගේ මාධ්‍යයත් ඒ වගේ දේවල් කරන්න එපා. මොකද හේතුව තමයි මේ දැන් ඉන්දික තොටවත්ත මහත්තයා හැම වෙලාවෙම කියපු එකම කතන්දරයක් තමයි මම දැක්ක එතුමාගේ වීඩියෝ වල කමල් දකින්න හැම වෙලාවෙම මහින්ද රාජපක්ෂක ගහන ගැහිල්ලක් තියෙනවනේ. මේ ඇත්තටම ඔබතුමාගේ තියෙන ඔබතුමා වෙන ජෝතිවේදිය නේ. දැන් අපි මිනිස්සු අපි ගොඩක් කට්ටිය දන්නේ මේ විදිහනේ. ඒ ඔබතුමා එක එක සබ්ජෙක්ට් ගැන ඔබතුමා කතා කරනවා. ඒක ඔබතුමාගේ සබ්ජෙක්ට් නේ. අනිත් එක තමයි දැන් සාමාන්‍ය මම නම් හිතන්නේ මේ කමල් මෙයාට මේ ළමයිට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු එතුමාගේ ආණ්ඩු තියෙන සමයේ මොනවා හරි ඉල්ලලා දීලා දු කතන්දරයක්ද දන්නේ නැහැ. මොකද මෙච්චර තියෙන කේන්තිය කියන්නේ තරහ. ඉතින් අපි මෙහෙමයි මේ ඔයාගේ තියෙන තනතුරත් එක්ක ඔයා කරන සබ්ජෙක්ට් එකත් එක්ක මම හිතන්නේ ඔබට ඒ කතා කරන කැත විදියනේ. සාමාන්‍ය ඕන කෙනෙක් විවේචනය කරන්න අයිතියක් තියෙනවා. හරි අපි කියන්නේ නැහැ විවේචනය කරන්න වැරද්දක් කියන එක පෙන්වා දීම ඒක වෙනම දෙයක්. නමුත් කතා කරන විලාසය වෙනස්නේ. හරිද? කියන්නේ ඒක උචිත නැහැ. මොකද කාට වුණත් ඒක හරි නැහැ. අනිත් එක තමයි එතුමා ඇවිල්ලා මේ රටේ යුද්ධිවර කරන්න නායකත්වයේ දීපු සේනාධි නායකයා. මොකද එතුමා ඒ ගත්තු තීන්දුව නිසා තමයි දැන් යුද්ධිවර කරුවේ. කවුරු මොනවා කිව්වත් ඒක තමයි ඇත්තම කතන්දරේ. මේ අනිත් එක තමයි කමල් දැන් අපේ රටත් යම්කිසි තත්ත්වයක දැන් ඉන්නේ. කියන්නේ යම්කිසි බලපෑම් ටික මේ තියෙන දැන් මේ ලෝක යුද්ධයත් එක්ක අපි මේ ගැටලු ගොඩකනේ ඉන්නේ. රටේ ආර්ථිකය වැටිලා ගොඩක් දේවල් වෙලා තියෙනවා. මේක සමාජයක් විදියට මිනිස්සු විදියට අපිත් මේ ආණ්ඩුවට යම්කිසි උදව්වක් කරන්න ඕනේ. ලයිට් එක පවා අපි අඩුවෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රේමයම දැන් අර මම දැක්කේ විදිහට දැන් ගත්තේ සෑම ආණ්ඩුවකටම මොන හරි අභියෝගාත්මක දෙයක් සභාධර්ම විසින් එල්ල වෙනව නේද? අනිවාර්යෙන් හම්බෙලා තියෙනවා. මෑත කාලීනව කලින් මහින්ද මහත්තයා ආණ්ඩුව ගන්නකොටත් යුද්ධ තිබුණා. ඊට කලින් යුද්ධ තිබුණා. ඊට පස්සේ ආණ්ඩුව ගත්තයගේ වෙනකොට ගම් වතුර වලට නායයන් වලට සභාධර්ම විසින් යම්කිසි අභියෝගාත්මක මේ වෙල්ල වුණා. ඊට පස්සේ අනුර කුමාර දේශනායක මහත්තයා ආණ්ඩුව ගත්තට පස්සෙත් ඔය සුළුසුලම් මේකත් එක්කනේ. ඔව් එතුමාටත් දැන් එතුමා ආණ්ඩුව ගන්න කාලේ එතුමාටත් දෙනෝගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ලිපෙන් කබලට වුණා, කබලෙන් ලිපට වැටෙනවා වගේ වුණා. ඒකේ ඉවර වෙනවත් එක්කම අනිත් පැත්තට යුද්ධය පටන් ගත්තා. දැන් පෙට්‍රල් ඩීසල් ප්‍රශ්න ලිහිර වෙලා තිබුණා. හරියට අර ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති රට වෙච්ච වගේම දැන් එතුමාටත් උනේ. එතුමාටත් වෙනවා සහරාන් ප්‍රශ්න එනවා. ඊට පස්සේ කොවිඩ් එනවා. අන්න ඒ වගේ මෙතුමාටත් දැන් ඉන්දියන් ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් අපි කියන්නේ මෙහෙමයි. අපි කියන්නේ අපි උනත් අපි කැමති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධිවර කරන සේනාධි නායකයා වෙනවා. ආණ්ඩු කුමාර දිසානායක මැතිතුමා රටේ ආර්ථිකය හදන නායකත්වයේ දීලා ඒක හදන්න පුළුවන් වුණොත් ඒක තමයි අපි ලාංකික විදියට මේ රටේ පුරවැසි විදියට අපිට අපුරුදු වෙන්නේ. එහෙනම් අපි අද ගොඩක් දේවල් කතා කරුවානේ. එහෙනම් අපි අද ඔබේ ආලින්දිය සමුගන්නම්. නැවත අපි වැඩසටහනක හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ප්‍රේක්ෂක ඔබට කියනවා අපේ YouTube channel එක subscribe කරලා අපේ bell icon එක click කරලා අපිට සහාය දෙන්න. comment section එකේ මේකේ comment එකක් දාන්න, ඔයාලගේ අදහස් උදාස් දාන්න. මොන හරි අලුත් මාතෘකාවක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඔයාලා අපිට comment section එකේ දාන්න. අපි ඒක කතා කරන්න සූදානම් නේද කියලා. අනිත් like කරන්න, comment කරන්න, share කරන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරමින් අපි අද ඔබේ ආලින්දිය සමුගන්න වෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.